ඔයා ඉන්න මං වට වෙඩි තියෙනවා. වෙඩි තියන්න කලින් ඔයාගේ ඇඟ සුදුසුයි ඔයාගේ මනස දරන් ඉන්න. වෙඩි තිබ්බට පස්සේ ඔයාගේ ෆන්ක්ෂන්ස් නවතිනවා. එතකොට ඔයාගේ මනසට තවදුරටත් ඔයාගේ ඇඟ ඇතුලේ ඉන්න බෑ. ඔයාගෙන් ඉවත් වෙනවා. එතකොට තමයි ඔයා මැරෙන්නේ. සමහර වෙලාවට අපි කෝමවල ඉන්නවා මිනිස්සුනේ. ඒත් තාම ඇඟ සුදුසුයි යාගේ යන්තම් තියාගන්න අර බලය. හැබැයි එක පොයින්ට් එකකින් පස්සේ ඒක කැඩිලා ඒ සම්බන්ධය කැඩුනොත් ඔයා මැරෙනවා. මම එයා තමයි මගේ ජීවිතේ රෝල් මොඩල්. මාසයක් ගන්න එයා 2014 තමයි කියන්නේ මේක තමයි ලෝකේ ෆියුචර් එක. මම $100 බිලියන් ඒ කාලේ ඉන්වෙස්ට් කරනවා කියලා එයා කියනවා. කියන්නේ මාවල් එකේ විෂන් අර මෙතන රෝල් ස්ටෝන් එක තියෙන හීරෝ අපි ආටිෆිෂල් බොඩි එකක් හදනවා. වයිබ්‍රේනියම් ප්ලස් තව එකතු කරලා හදනවා ආටිෆිෂල් බොඩි එකක්. ඒක good enough to actually have a consciousness hosted inside. එතකොට තමයි උට ඇත්තම විෂන් කියන චරිතේ නු ජාවිස් විතරක් නෙමෙයි. ජාවිස් ප්ලස් තව දේවල්. එතකොට ඌ ඇත්තම ආදරය කරන්න පුළුවන් උට කොවත් කරනවානේ. that's අන්න එතෙන්ට අපිට આવොත් අන්න general intelligence achieve කරා කියලා මම පිළිගන්නවා. අපි හිතන පදන විදිහ අපේ targets අපේ goals ජීවිතේ එකමද කියන එක බලලා තමයි ඔයාගේ මුල් කාලේ ඔයා ඕ ටීම් එකක් ඔයා founders ලා එහෙම එකතු කරගන්නවා. අන්න ඒගොල්ලෝ ඒ විෂන් එකට හරියටම set වෙන ඕනේ කට්ටක් ආයේ යන්න මිනිස්සු පුළුවන් වෙන්න ඕනේ. ඒකේ මිනිසුන්ගේ වැරද්දක් නෙමෙයි. සමහරවිට ඒගොල්ලන්ගේ පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න වෙන මොනවා හරි එක්ක ඒගොල්ලන්ගේ targets වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලංකාවේ ව්‍යාපාරයක් සාර්ථක කරගන්නවා නම් අදටත් අවුරුදු 5ත් 10ත් අතර මිනිමම් කමිට්මන්ට් එකකට කැමතියි තමයි ඉන්නේ. එහෙම නැතුව හරි අමාරුයි වැඩේ කරගන්න. ඔයාට ඉන්වෙස්ට්මන්ට් එකක් ගන්න පුළුවන් මේ අවුරුදු දෙක තුනකින් ඔයාගේ ප්‍රොඩක්ට් එකේ growth එක පෙන්වන්න ආරම්භ කරලා. ඔයා බිස්නස් එකක් විදිහට ඒක කන්ටිනියු කරනවා නම් කවදාද එක්සිට් එකක් ගන්නවා නම් අවුරුදු 5ත් 10ත් අතර නැත්නම් ඒක ලයිෆ් ලොං විදිහට ඔයා කරන් යනවා නම් ලොං ටර්ම් පාර්ට්නර්ස් ලා ලොං ටර්ම් හිතන්න පුළුවන් ලොං ටර්ම් ගේම් එකට සෙට් වෙන යාළුවෝ මිනිස්සු හැකියාව තියෙන වැදගත් හැකියාව තියෙන කට්ටිය ඉන්න සමාජයෙන් කියනවා වගේ වත් එකකට වැඩ කරපු යාළුවෝ අත එක කියලා ගත්ත අය ඔයගොල්ලෝ වාහන අරන් ගෙවල් හදලා යම් කිසි ලෙවල් එකකට එනකොට ඔයාට තේරෙන ගන්න මම පරක්කු වගේ එකක් නම් හිතෙන්න පුළුවන්. හැබැයි ඔයා මතක තියාගන්න ඔයා ඒ පාත් එකේ හරියට ගියොත් හරියට අර ප්ලෑන් එකත් එක්ක අරගොල්ලෝ මෙහෙම ඇවිල්ලා මෙහෙම යයි. ඔයා මෙහෙම ගිහිල්ලා මෙහෙම එයි. Game plan with Linuka.